ඔන්න දැන් මේ මැද හෝල්ට් එක ඇතුලෙන් මේ බස් අතරින් දැන් මම යන්නේ මගේ 255 බස් එක ගන්න. මෙන්න මේ ආකාරයට මෙහෙම ගිහිල්ලා 255 බස් එක තියෙන්නේ ඒ විදිහට තියෙන පාරේ ඔන්න විදේශීය කාන්තාවකුත් ඉන්නවා. ඈත් මම හිතන්නේ යම් බස් එකක් හරි මොකක් හරි එකක් හොයන ගමන් ඉන්නේ. මම යනවා 255 මගේ බස් එකට නැගින්න. ඔන්න අද දවසේ නිවාඩු දවසෙත් මම අද නැගිට යනවා 255 බස් එකට නැගින්න තමයි යන්නේ. ඔන්න දැන් 255 ගල්කිස්ස බස් එකක් තියෙනවා. මට පුළුවන් මේ බස් එකේ නැගලා යන්න. බලමු කොච්චර වෙලාවක් යනවද කියලා. ඔන්න දැන් මම 250 බස් එකට නැගිනවා. ඔන්න මම දැන් බස් එකට නැගිනවා. ඔන්න මගේ සීට් එකේ මම දැන් වාඩි වුණා. අපි බලමු තව කොච්චර වෙලාවක බස් රථේ පිටත් වෙයිද කියලා. ඔන්න දැන් යාළුවනේ බස් රථය ස්ටාර්ට් කරා. දැන් පිළියන්දර බලා තමයි මේ බස් රථේ ගමන් කරන්නට සූදානම් වෙන්නේ. ඊට පස්සේ එහෙම්ම ගල්කිස්සට යනවා. නවත්තගෙන ඉන්නවා. ඒ දිස්ස ටිකක් මම කියන්න. ඔන්න දැන් ස්ටාර්ට් කරනවා. අද බොයි නිවාඩු දවසක් නේ. අද ශිවරාත්‍රියේ මොකක් හරි හින්දු ආගමික උත්සවයක් තියෙනවා. ඒ නිසා නිවාඩු. හැබැයි ඉතින් මම අද නිවාඩු දවසට වැඩට යනවා. වැඩ ගොඩක් තියෙන නිසා ඔන්න මේ බස් රථය සෙමින් ගමන් කරනවා. ඔන්න බස් වලට දැන් එළියට දානවා. නැවතුවා එක්කලා දෙන්න මගින් බස් රථයට ගොඩ වෙනවා. වෙනදා මේ බස් එකේ හරියට සෙනග ඉන්නවා. අද පොඩ්ඩක් නිවාඩු නිසා මම හිතන්නේ සෙනග අඩුයි. ඔන්න දැන් මේ ස්ථානෙන් දැන් අපි ඉඩක් වෙනවා. තාම පාරට දැම්මේ නැහැ. බලමු තව කොච්චර වෙලාවකින් මහා පාරට බස් රථේ දායිද කියලා. ඔන්න දැන් හෝල්ට් එකෙන් එළියට ඇවිල්ලා අර මං කිව්වේ එක දවසක මම කොට්ටාව නගරය ගැන පොඩි මේව එකක් කරලා තිබ්බ. පොඩි හරි අංජබජල් ටවුන් එකක් නේ. ඔන්න දැන් බස් රථේ එළියට දාන්න හැටි පොඩ්ඩක් ඉතින් දන්නව කතා කර ඉන්නවා. අනම්මන ටිකකුත් තියෙනවා ඉතින්. ඒ දිරෝ හැබැයි බස් රථේ කතා කර ඉන්නවා. ඔන්න දැන් ගාලු පාරෙන් මෙහාට දාන්න ලැහැසි. ඔන්න දැන් ඒ වංගුව ගන්නවා. සමාන 255 රූට් එකට දාන්නේ. ඔන්න කොට්ටාව නගරෙන් ඔන්න කරවලා ලංකාවේ අඩුම වීල ඩයපර්ස් ෂොප් එක තියෙන මෙතන. මමත් ඇවිල්ලා දෙනවා බබාට ඩයපර්ස් ගන්න. ඉතාලම මිල අඩුයි. සම්පතක් ගෙදරට ඒ කොට්ටාව හන්දියේ තමයි මේ. ඔන්න දැන් හිමින් බස් රථේ යනවා. මේ ගිහිල්ලා තව අතන හෝල්ට් එකේ නවත්තගෙන හිටියනේ. හැබැයි තවත් හෝල්ට් එකක නතර කරගෙන ඉන්න. ඔන්න දැන් ඒ ස්ථානේ ඔන්න ඊට පාරයිනට කරලා මෙතනත් නතර කරගෙන ඉන්න. ආයෙත් බස් රථයේ යනකොට අපි බලමු. ඔන්න නතර කරා
පස්සේ ආයෙත් ටිකකින් තමයි යමල පටන් ගන්න. ඔන්න ඔවයි වෙන්නේ. ඔන්න තාම මෙතන පාර අයිනට ගෙන නවත්තගෙන ඉන්නවා. දැන් මෙතනින් පස්සේ තමයි දැන් ඔන්න බස් රථේ පිටත් වෙන්න සූදානම්. ඔන්න දැන් බස් රථේ පිටත් වෙනවා. බලන්න කොච්චර වෙලාවක් යනවද කියලා. මගින්ගේ ටයිම් එක. ඔන්න දැන් ඔන්න බස් රථේ කොට්ටාවෙන් හොරණ පාරේ. ඔන්න ඉදිරියට දැන් ගමන් කරනවා බස් එක. ඔන්න ඉදිරියට ගමන් තියෙන්නේ කොට්ටාව හන්දියෙන් හොරණ පාරේ. මෙතන හිටියා විනාඩි 5ක් විතර බස් එක නවත්තා හිටියා. හෝල්ට් එකට නවත්තගෙන ඉඳලා කොට්ටාව ටවුන් එකට දාලා හොරණ පාරට දාලා හොරණ පාරේ විනාඩි 5ක් විතර නවත්තගෙන හිටියා. ඔන්න දැන් හිමින් අපි ඉදිරියට බස් රථේ ගමන් කරනවා. පොඩි ට්‍රැෆික් එකක් මොකද්ද දන්නේ. හැබැයි බස් එක නවත්තගෙන ඉන්නවා. ඔන්න දැන් හිමින් ඉදිරියට ගමන් කරනවා. දැන් ඔන්න මේ පාරේ ගිහිල්ලා ආපහු 255 පාරට හැරෙන්න තියෙනවා. සතේ ගමන් කරනවා. බලන්න කොච්චර වෙලාවක් ගන්නවද කියලා. ඒක තමයි මට අද පෙන්නන්න ඕනේ. හරිද? දැන් බලමු ආපහු පොඩ්ඩක් හම්බෙන්න ටිකට් ගන්න යන ගමන් කොම් ටිකට් එකක් ගන්න ආපහු පටන් ගන්න ඊළඟ නවත්තන තැන ඉඳලා. ඔන්න දැන් හොරණ පාරෙන් ඇවිල්ලා 255 පාරට හරවලා දැන් අපි ඉදිරියට ගමන් කරනවා මේ පාරේ. මේ පාරෙත් මම හිතන්නේ කිලෝමීටර් 6ක් ඒ වගේ දුර ප්‍රමාණයක් තියෙනවා පිළියම් වලට. ඊට පස්සේ ඊළඟ නැවතුම් පොළ තමයි පිළියම් වල. එතනත් ඉන්නවා සෑහෙන වෙලාවක් බස් හෝල්ට් එකේ හිටියා. ඊට පස්සේ පාරයි නවත්තගෙන හිටියා. ඊට පස්සේ අපි පිළියම් හෝල්ට් එකේ නවත්තගෙන ඉන්නවා. සාමාන්‍ය වේගයෙන් ගමන් කරනවා. කොට මේ නැති මේ මාගේ දිනවා දැන් අඩුයි. බස් එකක් එනකන් ගොළුබඩ ඉතින් අපි කියන වීඩියෝ එකක් එනවා බලන්න. ඒක ගොඩක් අපේ යාළුවෝ බලලා තිබුණා. මේ බස් රූට් එක යනවා නම් මම මේ කතා කරන්නේ අද අනිත් පැත්තට. ඒ කියන්නේ මේ කොට්ටාවේ ඉඳලා ගල්කිස්සට යන අතරේ කොහොමද වටයි විදිහට දුක කොහොමද කියන එක තමයි අද මේ ක්ලිප් එකෙන් පෙන්නන්නේ. ඔන්න දැන් නවත්තන අපෝ බලමු. අර මිරිස්වත්ත හන්දියෙන් තමයි කලර් ලයිට් වලින් ඒක ඇතුළට දාන. එතන හොඳ වෙලාවක් නවත්තගෙන ඉන්නවා. ඔන්න දැන් අපි බස් රථයේ දුවත් පුරාණ විහාරය ළඟ ඉන්නවා. ඒ කියන්නේ මිරිස්වත්ත හන්දියෙන් ඔන්න කලර් ලයිට් එකෙන් දැන් දාන්න ලැහැස්සි. මම කිව්වේ කිලෝමීටර් 5ක් 6ක් එන්න තියෙනවා කියලා. මට මතක විදිහට කිලෝමීටර් 5ක් 6ක් එන්න දෙන. ඔන්න දැන් අපි කලර් ලයිට් එකේ අතර වුණා. ඔය සියලු වාහන අතර වෙලා තියෙන්නේ කලර් ලයිට් එකේ. මම හිතන්නේ තප්පර 42ක් විතර ඉන්න දිනවා. මේකෙන් පස්සේ තමයි පිළියම්බල බස් ස්ටෑන්ඩ් එකට දාන්නේ. බලන්න එතන කොච්චර වෙලා ඉන්න වෙනවද කියලා. කප්නෝරුවේ හාමුදුරුවොත් බණ හයියෙන් දාලා තියෙනවා. උන්වහන්සේත් කාලීන ධර්ම දේශනාන කරනවා කියන්නේ සීන් ඇහෙනවා. දෙමව්පියන්ට සලකන විදිය, උදේ නැගිටලා කතා බහ කරන විදිය ඒකේ ඉඳලා කියලා දෙනවා උන්වහන්සේ. උන්වහන්සේත් හරි ජනප්‍රිය භික්ෂුන් වහන්සේ නමක් දැන් මේ දවස්වල. ඔන්න දැන් අපි මෙතනින් තරවනවා මිරිස්වත්ත හන්දියෙන් ඉලියන්තර ටවුන් එකට යනවා. කලර් ලයිට් එක යනවා.
මෙතන ඉඳලා මම හිතන්නේ කිලෝමීටරයක් මට හරියට මතක නැහැ කිලෝමීටරයක් මම හැමදාම ගියාට මේ රූට් එකේ මට කිලෝමීටර ගණන් මතක නැහැ. පස්සේ තරමක් වේගෙන් යනවා දැන්. වෙනවනේ. අර ටයිම් කීපර්ලා අර කට්ටිය තාම කතා කරේ නෑ. නවස් නෑ ඒ පිටියත් ටවුන් එකේ කෙනෙක් ඉන්න කොට්ටාව ටවුන් එකේ ඉන්න අද මම දැක්කේ නෑ. ඊට පස්සේ ඒ මොරටුව කැම්පස් එක ළඟ කෙනෙක් ඉන්නවා. ඔව් ටයිම් කීපර්ලා 4 දෙනෙක් ඉන්නවා මට මතක විදියට. දැන් පිටියත් ගල ටවුන් එකට යන පාර දැන් මේ අපි කතා කරන්නේ මේකින් ඔන්න දැන් දකුණට හැරෙනවා මේ හන්දිය මේ මිරිස්වත් ඔන්න මිරිස්වත් හන්දිය කලින් ස්ථානයේ මිරිස්වත් හන්දිය නෙවෙයි සමාවෙන්න මෙතන මිරිස්වත් හන්දිය ඔන්න දැන් මිරිස්වත් හන්දියෙන් හැරිලා ඔන්න දැන් පිළියන්දල ටවුන් එකට තමයි මේ යන්නේ. ඔන්න ටවුන් එකට කලින් බහින කට්ටිය බැස්සා. පිළියන්න ටවුන් එක මැදින් දැන් එකට අන්නේ ගමන් කරමින් ඒ වගේ පාර පිළියන්දර කියලා බෝඩ් එකක් තියෙනවා. සිලිකෝ ලයිෆ් බිල්ඩින් එක ජීවිත රක්ෂණයේ ප්‍රමුඛයා කියලා තමයි කිව්වේ. ඉස්සර ඔන්න දැන් ආවා අපි පිළියන්දල ටවුන් එකේ මඩපාත පාරට හැරෙන තැන මේ දැන් අපි බස් රථයේ ගමන් කරමින් ඉන්නේ පිළියන්දල ටවුන් එකට. එතන තමයි එපා වෙන්නම නවත්තගෙන ඉන්නේ. ඔයාලා දන්නවා මේ 255 යන කට්ටිය දන්නවා මේක. මේ වගේ පාරවල් ගොඩක් දෙනෙක් 150 වකර පිළිබත් ගොඩ අඟුලහන ඒ වගේම 17 පානදුර නුවර ටවුන් එක මැදට ආවා. ඔන්න මෙතන කලර් ලයිට් එකේ ගාවින් අතුරට තමයි බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. ඔන්න දැන් මේ තියෙන්නේ කලර් ලයිට් එක. ඔන්න බස් ස්ටෑන්ඩ් එක ළඟින් දැන් හරවනවා. රැයට පේන්නේ පිළියන්න බස් ස්ටෑන්ඩ් එක. ඔන්න උතර තමයි නැවතුම් කොට දීර්ඝ වේලාවක් නවත්තගෙන ඉන්න බස් රථ නැවතුම් වල ඔන්න ආවා පිළියන්දල බස් රථ නැවතුම් පොළට. ඔන්න දැන් නැවැත්තුවා බස් එක. ඔන්න පිළියන්දල බහින කට්ටිය බස් රථයෙන් බැහැගෙන යනවා. ඔන්න බහිනවා. ඔන්න බස් රථයෙන් දැන් බැස්සා. එතන සෑහෙන වෙලාවක් අපිට මඟ බලාගෙන ඉඳමින් ආයෙ ගමන පටන් ගන්නකොට මම ආපහු එන්න. ඔන්න පස්සේ ඔන්න දැන් අපි ආපහු ගමන පටන් ගත්තා.
පටන් ගත්තා. ඔන්න පිළියන්දල බස් ස්ටෑන්ඩ් එකේ දානවා බස් එක. ඔන්න අර පාර අනිත් පැත්තේ හරවගෙන යනවද මේ පැත්තට යන්න කියලා වෙන මාර්ගයකින් දැන් පාරේ හොඳයි කරා පාරේ බලමු බස් එක අද ආපු පාරේ අනිත් පැත්තට හැරෙන්න මොකක්ද දන්නේ ටිකක් කලබල වෙලා බලන්න මොකද කොයි පැත්තටද යන්නේ කියලා අපි බලමු මෙතනින් ඇවිල්ලා මේ අපි දැන් හැරිච්ච පාරෙන් ආපහු වෙලා මම හිතන්නේ මෙතනින් දකුණට හැරෙන්න ඕනේ. හරි. දකුණට හැරිලා ඔන්න දැන් දකුණට හැරුණා. යාලමාවතෙන් දාලා අපිට මේ බස් ටයිම් යන්නේ කොහොමද දැන් මේ පාර අපි බලමු පොඩ්ඩක් කියලා. දැන් හරි අමුතුයි පාරක් වෙනසලා ගන්න. බලමු පාරෙන්. බෝල්ට් එකේ විනාඩි 5ක් නවත්තන්න. ඒ ටිකක් වේගයෙන් කරවන්න. මේ පිළියත්තර පාරේ යන්න පුළුවන් යටි මම හිතන්නේ බලමු මේ පාරෙන් ගිහිල්ලා ටිකක් අමුතුයි කිය හදිස්සියක් නැහැ ඒක කැමති පාරකින් මේ කරලා කොහොම හරි ඉස්සර යන්න ඕනේ ඉතින් ඒ නිසා මෙතන හරවගෙන ඊට පස්සේ ආපහු දානවා පිළියන්දල වුණුත් ඒ පාරේ ඔන්න නැවතුවා බලමු පිළියන්දර කියලා බස් එක ඉස්සරහට හම්බුණා බලමු පාරෙන් යන්න කොහොමද එන්න පොඩි හදිසියක් පොඩ්ඩක් යනවා වගේ පේනවා මේකෙන් යන ගතියක් වෙන්නුත් නැහැ හරි වෙනදා යන පාරට අපිට දැන් ජොයින් වුණා පිළියන්දරේ මේක යනවා මොරටුව විශ්වවිද්‍යාලයෙන් එතනින් තමයි ගාලු පාරට වැටෙනවා. ඉතින් දකුණට දාලා තමයි යන්නේ බලමු. අනේ අතට ටයිම් කීපර් කෙනෙක් හිටියේ පිළියන්දර බස් ස්ටෑන්ඩ් එකේ. අද නිවාඩු දවස නිසා මම හිතන්නේ නිවාඩු ඇති. නේද? නිවාඩු දවස නිසා නිවාඩු ඇති ඒකට දෙන්න ලෝකෙට වැඩ දවස් වැඩනේ. ඒ තමයි බලමු. බස් අපේ දැන් ඇවිල්ලා වුණ තව ඉස්සානෙට නතර කරගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ කොතනද ඇයිද නතර කරගෙන ඉන්නේ කියලා. කිසි කෙනෙක් නැංගෙත් නැහැ බස් එකට. ආයිසර අපේ නවත්තගෙන වුණ දැන් ගමන ආරම්භ කරනවා. කල්පනා කරලා බලන්න මේ මිනිස්සුන්ට දැන් දුක හිතෙන්න ඕනේ මේ ගමන් කරනකොට නේ. නවත්තගෙන ඉන්නවා යනවා කවුරුත් නගින්නෙත් නෑ ඒ බස් එක නවත්තගෙන ඉන්නවා එහෙමනේ වෙන්නේ නේද තුන්න ලස්සන යෝගින් වහන්සේ නමක් කියනවා සිරි විද්‍යාරාමයේ යෝගිපුර මේ පන්සලක් පහු කරගෙන දැන් අපි ඉදිරියට ගමන් කරනවා. ඉතින් යන්න බේනවා. ස්ලෝ යන්නේ. හදිස්සියක් නැහැ නේද මේ කට්ටියගේ. මේකනේ අනිත් මිනිස්සුන්ට ඔය කීයට ගියත් ප්‍රශ්නයක් නැහැ.
යන්තම් කියනකොට තමයි ඔන්න දැන් මේ තියෙන්නේ බොල්ගොඩ පාලම. ඒ කියන්නේ පිළියන්දල සහ මේ පොරොට්ටු ප්‍රදේශය යා කරන පාලම. ඔන්න බොල්ගොඩ පාලම පිළියන්නේ මේ පේන්නේ බොල්ගොඩ ගඟ ලස්සන ගංගාව පොන්න. ඒනෝක ලස්සන. ඔන්න බොල්ගොඩ ගඟ ළඟින් දැන් නවත්තගෙන පිට උඩින් ගියා. ඔන්න දැන් කටුපැද්දට ආසන්නයි. මේ ගමනෙන් තමයි බස් අපේ ගමන් කරන්නේ. අද නෙවෙයි ඉතින් හැමදාම ඔබ තමයි. අද මම හිතන්නේ ටයිම් කීපර්ස් නැද්ද මන් දන්නේ. ඒ නිසා ඉතින් වෙනදටත් වඩා හිමින් යනවා වගේ තමයි මට නම් දැනෙන්නේ. මිනිස්සුන්ට එපාරට අර ෆෝන් ඔබෝබාවම යන හින්දා ඉතින් වෙන කල්පනාවල යන හින්දා මේක තේරෙන්නේ නැහැ. නැත්තම් මේ විශාල කාලයක් ගන්නවා කොට්ටාව ඉඳලා එහෙම කල්පිස්සට යන්න මම හිතන්නේ පැය එකමාරකටත් වඩා පැය එකයි විනාඩි 45ක විතර කාලයක් ගන්නයි. ඉතින් හතර පොලක නමත් කරනවා කොහොමද යන්නේ. ඉතින් මේ ඔල දැන් මේව ගිහිල්ලා කටුපැද්ද විශ්වවිද්‍යාලය ළඟ තමයි ඊළඟට නැවතුම් බවට පත් වෙන්නේ. බලමු. ඔන්න දැන් බොරොටු විශ්වවිද්‍යාලය ළඟට ආව. මේ තියෙන්නේ ආතර් සික්ලාක් මධ්‍යස්ථානයේ. බොරොටු විශ්වවිද්‍යාලය තියෙන්නේ ඊට අනිත් පැත්තෙන්. ඔන්න දැන් බොරොටු විශ්වවිද්‍යාලය ළඟ හෝල්ට් එක ඉස්සරහා. ඔන්න දැන් මේක ළමයි නම් මේ බස් රථයක දෙන්න අදිනවා උඩ වෙනවා. එකත් එක නවත්තගෙන ඉන්නවා ටිකක්. මේ ප්‍රශ්නේ තියෙන අතට ටයිම් කීපර් කෙනෙක් මේ බස් එකකට ආවේ නැහැ. මොකද දන්නේ නැහැ. දැන් බලමු අපි මෙතන ඉඳලා කීයද දෙන්නේ කියලා. ඔන්න දැන් නවත්තගෙන ඉන්නවා. ලයිට් එක දැන් ඔන් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි දැන් මේ නවත්තගෙන ඉන්නේ. ඉතින් ආර්ථික සිද්ධාත් මධ්‍යස්ථානයේ බලන්න කවුරුත් බස් එකට නගින්නෙත් නැහැ මොකක්වත් නැහැ. මේ ඉතින් බස් එක තියාගෙන ඉන්නේ. නෝ ඉතින් හදිස්සියකුත් නැහැ නේද? තව වෙලා තියෙයි වගේ යනකොට මම ආපහු පටන් ඔන්න දැන් බස් එක දැන් ගමන ආරම්භ කරා බොරොටු විශ්වවිද්‍යාලේ. ආතර් සික්ලාක් මධ්‍යස්ථානයේ පිටින් තමයි දැන් මේ ගමන් කරන්න තියෙන්නේ. ආතර් සික්ලාක් මධ්‍යස්ථානයේ
යන්නේ දැන් ඉතින් කටුවෙන්නේ මොකද විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයේ ඉදිරි පටන් ගන්න. ඔන්න මේ හම්බෙන දෙවෙනි බෝධීන් වහන්සේ. මෙතනක් තියෙනවා. මම හිතන්නේ බෝධීන් වහන්සේලා 3-9ක් විතර මේ පාරේදී හම්බෙනවා. එතනින් පස්සේ මේ පස්සේක කෙලින්ම දාන්නේ ගාලු පාර. ඔන්න ගාලු පාරට ආසන්නයි. එතන ටයිම් කීපර් කෙනෙක් අද හම්බුනේ නැවෙන සාමාන්‍ය මේ ඇරින් එක්කෙනෙක් ඉන්නවා. අද හම්බුනේ නැහැ. ඔන්න දැන් ගාලු පාරට බස් රථය දාන්න ඕන නැවතුවා. සාමාන්‍ය මේ වම් පැත්තෙන් තමයි ටයිම් කීපර්ලා එනවා නම් ඉන්නේ. අද කිසිම ටයිම් කීපර් කෙනෙක් ඉන්නේ නැහැ. ඔන්න දැන් ළමයි බෑලා බස් එකේ යනවා. බයිනෝ තාම ළමයි. දානවා. දැන් ඔන්න ඔතනින් අපි දැන් බස් රථයේ ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේ ස්ථානයෙන් තමයි දැන් ඔන්න ගාලු පාරට බස් රථය යන්නේ. ඉතින් දානවා. ඔන්න හරියටම කලර් ලයිට් එක වෙట్లా දෙනවා. මෙතනින් හරවන්න බෑ. යම් වෙලාවක් ඉන්න දෙනවා. තප්පර 86ක විතර කාලයක් මෙතන අපිට ඉන්න දෙනවා. දන්නවනේ ඉතින් ගාලු පාර කියන්නේ අද නිවාඩු දවසේ මිනිස්සු විනෝද චාරිකාව යන මේති. මොකද හෙටත් සිකුරාදානේ අනිවාර්යයෙන්ම හෙටත් නිවාඩුව දාලා අද යනවා. හෙට නිවාඩු සෙනසුරාදා ඉඳලා වීකෙන්ඩ් එකක් එනවා. ඒකත් එක්ක ආයේ පාරවල් වල යන්න බැරි ගානට වාහන පදවදේ තියෙනවා. තව හරියටම ඉන්න දිනවා තප්පර 55ක් විතර මේක හරව ගන්න. පේනවද කලර් ලයිට් එක තමයි පේන්නේ. හරි. එතකොට මම ආපහු ගන්න. ඔන්න කටුබැද්ද හන්දියෙන් දැන් අපේ බස් එක ගාලු පාරට දානවා. නිකන් හරියට ට්‍රිප් එකක් ආවා වගේ නේද බලන්න. නවත්තනවා. තේ බොණ්ඩයි නාණ්ඩයි නවත්තන්නේ. අනිත් සියලු දේවල් නවත්තනවා. ඔන්න දැන් මේ පාරේ අපි ඉදිරියට ඇදීගෙන යනවා. මෙතන තමයි තියෙන්නේ ගාලු පාරේ කටුබැද්ද හන්දියට මෙහෙන් තියෙන ලක්සල නේ. ඔන්න ලක්සල කියලා ආයතනයක් තියෙනවා කියලා දන්නවනේ මේ තියෙන්නේ. ඒ රාජ්‍ය ආයතනයක් මේක. මෙතන ලස්සනට තියෙනවා එක එක අත්දන් නිර්මාණ කර්මාන්ත වල එක නිෂ්පාදන මිලදී ගන්න විදේශීයෝ දේශීය කට්ටියම ආයතනයක් තමයි ලක්සල කියන්නේ. මේ ආයතනයක් මෙතනක් තියෙනවා. දැන් මේකෙන් පස්සේ දැන් අපි යනවා එද පොරටු ඩිපෝ. මේ පැත්තෙන් ගත්තොත් එimhe ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනවල තියෙන ජර්මන් ටෙක් එක කියන මේ ආයතනේ ඒකත් පහු කරගෙන ඉස්සරහට එනවා. බහින තැනත් ළඟයි. දැන් ගොළුමඩ මහන්දිය ළඟයි. ඔයාලට බලන්න කල්පනා කරලා මේ වෙනකොට මගේ මේ වීඩියෝ කට් කර යන්නේ පැය කමාරකට වඩා ඇවිල්ලා තියෙනවා. හරිද? මේ වෙනකොට ඔන්න දැන් මෙතන කලර් ලයිට් එකක තියෙන්නේ. ඒකේ රත්මලානේ කෙලවල අන්දි ඔන්න කලර් ලයිට් පේනවා ඔයාලට. ඔන්න කලර් ලයිට් එක ඔන්න උනා. ඔන්න දැන් යනවා.
ini bom hivi kayak peno ini ya nama ini level hamdi mau kara kalau rapat bodin dan senawat mau karena enak orang dah mamat main dan langai dan mamat lagi pintar ni kalau mana hamdi main kan saya kayak ini ada dispak dan jangan tempat belakang ඔන්න යාළුවනේ දැන් මමත් බහින්න යන්නේ ඊළඟ හෝල්ට් එකෙන් ගොඩු මඩ මහන්සියට මම බහින්නේ සෙල්ලෙක් ගහලා ඔන්න දැන් බහින්නේ ඉතින් බාපු වල ඔන්න දැන් මම බහින්න තමයි සූදානම් වෙන්නේ මගේ හෝල්ට් එකේ දැනත්තුවා ඔන්න දැන් මම බැස්සා ඔන්න බහැලා ඔන්න ඔය බස් එකේ තමයි ආවේ පැය එකයි විනාඩි 40යි හරිද දැන් බහැලා මම එහෙම යනවා මගේ ඔෆිස් එකට යන අතනින් හැරිලා ගොළු බඩ පහන්තියේ දැන් එතන ඉඳලා තව මරු සර්විස් එකක් තියෙනවා එක ත්‍රී වීල් එකකට 4 දෙනෙක් නංග ගන්නවා එතන ගොළු බඩ පහන්තියේ ඉඳලා බොරුපණ පාරේ කොනට යනකන් තියෙනවා ඒ ත්‍රී වීල් එක යනවා එක්කෙනෙක්ගේ රුපියල් 40යි හැබැයි 4 දෙනෙක් ලෝඩ් වෙනකන් ඉන්න ඕනේ දුප්පත් කමට නියම විසඳුමක් ඒක මොකද නැත්තම් ත්‍රී වීල් එකට සාමාන්‍ය රුපියල් 150 200ක් ගෙවන්න වෙනවා ඒ නිසා අපි හැමෝම කරන්නේ රුපියල් 40ක් දීලා ලෝඩ් වෙනකන් ඉඳලා 4 දෙනෙක් යනවා ඔන්න දැන් ගොළුමඩ වහන්තියෙන් මම බැහැලා ඉතින් දැන් ඒක නෙමෙයි කතා කරන්නේ 255 බාරේ පැය එකයි විනාඩි 40ක් කොට්ටාවේ ඉඳලා ගොළුමඩ වහන්තියට විතර එනකන් ආවා. හරි. මේක නවත්තනවා. ආයින අද ටයිප් කීපර්ලා හිටියෙත් නෑ. ඉතින් මේක නම් හදන්න පුළුවන් සිස්ටම් එකක් පද්ධතියක් නෙවෙයි. හරිද? ඒක මාර කරුමයක්. ඔය වගේම තමයි අර 155 කියන බස් 17 පානදුර මහනුවර ආයිත් කතා කරලා වැඩක් නෑ. කවදා මේව හදන්නද? මං හිතන්නේ මේව හදන්න බෑ කවදාවත්. හරිද? ඒ නිසා අපිත් ඒකේ සද්ද නැතුව මම දාන්නේ අනේ මිනිසුන්ට මේ එක්ස්පීරියන්ස් එක ලංකාවේ හැමෝටම පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යන තියෙනවා හරිද ඒක වෙලාවක් කලාවක් නෑ නවත්තගෙන ඉන්නවා ඒක කතා කරලා වැඩක් නෑ ඉතින් හරිද ඔන්න දැන් මම ගොළු මඩ හන්දියට හැරෙන පාර ළඟට එමින් තියෙන්නේ ඔන්න මෙතන බ්ලයින්ඩ් ස්කූල් එකේ ඉන්නේ ඔන්න ඇවිල්ලා දැන් කලර් ලයිට් එකේ ඉන්නේ පාර පයින්ද බලාගෙන මම අර කිව්වේ රුපියල් 40 ත්‍රී වීල් තියනවා කියලා. අන්න ඒක කියන්න කලර් ලයිට් එකේ බලාගෙන ඉන්නවා. තව තප්පර 99ක් පෙන්වනවා. කලර් ලයිට් එක වැඩ කරන්නේ නැද්ද මන් දන්නේ අද. වැඩ කරන්නේ නැහැ වගේ. ඔය බලමු වැඩ කරනවා කලර් ලයිට් එක දැන් වැඩ කරනවා ඔය කලර් ලයිට් එක වල මිනිස්සු පයින්නවා ඉතින් පුළුවන් ද මේ රට හදන්න කියන්න මේ පයින්නකොට වැදුනා කවුද වග කියන්නේ ඩ්‍රයිවරුත් අමාරුවේ කොම අමාරුවේ තප්පර තම 60 ගානක් තියෙනවා අපි කොච්චර හදිසි තිබ්බත් මෙහෙම තැන්වලදී කලර් ලයිට් එකෙම තමයි පාර පයින්නේ නේද? ඔය පේනවා. ඊටාම වේගෙන්ම වාහනේ යනවා. මොකද කලර් ලයිට් එක ඔන් වෙලා නැති ඉතින් මිනිස්සු පණිවි කියලා හිතන්නේ නැහැ. ඒ නිසා ඊටා වේගෙන් ඒ කට්ටිය ගමන් කරනවා. ඉතින් වැදුනොත් කරන්න දෙයක් නැහැ. කලර් ලයිට් එක ඔන් වෙලා නැහැ නේද? ඒකල්ලා ඉතින් රට හදන්න බෑ සිස්ටම් එකක් නැහැ කියලා කියනවා. අඩුම තරමේ පාර පයින්නවත් ඉතින් කලර් ලයිට් එකක් තියෙනකොට මිනිස්සු පුරුදු වෙන්නේ. එහෙම එකකුත් නැහැ නේද? ඔය හැබැයි මම ඒත් පයින්නේ තප්පර 25ක් තව තියෙනවා. ග්‍රීන් ලයිට් එක ඔන් වුණාම තමයි අපි පාර පැනිය යුත්තේ. ඒක පොඩි ළමයින් ඉඳලා අපි ඒක පුරුදු පුහුණු කරන්න ඕනේ. මොකද එතකොට තමයි හොඳ
විනයෙන් යුතු ජාතියක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. තප්පර 3යි තප්පර 2යි ඔන්න දැන් ග්‍රීන් ලයිට් එක ඔන්න දැන් පෙන්නට කමන්නේ. අන්නේ විදිහට තමයි අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට අපිට බය නැතුව යන්න පුළුවන්. මොකද ෂුවර් එකටම ලයිට් එක තියෙනවනේ යන්න. හරිද? ඔන්න දැන් මම යන්නේ අර රුපියල් 40ක තියෙන ටීවීල් එකක්. ඔයාගෙන අන්න ඈත දුර ටීවීල් එකක් තියෙනවා. ඒ ටීවීල් එකේ තමයි මම ඊට පස්සේ යන්නේ. මේ ගිහලා ජල සම්පාදන ඉස්සරහින්. හැබැයි කරා ඉන්නේ තව 3 දිනේ ලෝඩ් වෙනකන් ඉන්න වෙනවා. ඔන්න මම කතා කරා. අපි 3 දෙනෙක් රුපියල් 40 ගානේ කියලා යන ටීවීල් එක තමයි මෙන්න මේ. ඉස්සරහ බහිනවා.